අපේ වෙට්ලෑන්ඩ් රිසෝට් එක ඇත්තම පිහිටලා තියෙන්නේ මුහුදත් ලැගූන් එකත් මැද. ඔයගොල්ලෝ මහපාරට නිගම මහපාරට ගියොත් මුහුද හම්බ වෙනවා මෙතන ඉඳන් හරියට මීටර් 100කින්. ඒ වගේම මේ ඔයගොල්ලෝ ආපු පාරෙන් මීටර් 70ක් විතර ගියාම ලැගූන් එක හම්බ වෙනවා. ඒකට මේක නේචර් එක ඇත්තම මැද පිහිටලා තියෙන රිසෝට් එකක්. ඒ වගේම මෙතන තියෙන අපේ පූල් එක මේ පූල් එකේ තව විශේෂත්වයක් තමයි මේ පූල් එකේ වතුර ගොඩක් වෝම්. වෙන පූල් වගේ සීතල වතුර නැහැ. වෝම් වෝටර් එකක් තියෙන්නේ. ඒක ප්‍රධාන වශයෙන් මේක දවල් කාලයට ඉරව්ව ඇවිත් වතුර රත් වෙනවා. ඒක හැන්දෑවරුවේදී වෝම් වෝටර් තියෙනවා. එන්න මම ඊට අමතරව හොටෙල් එකට එද්දී මේ හොටෙල් එක ගැන ෆුල් විස්තරයක් කියලා දෙනවා. ඒකට අපිට කිසි ප්‍රශ්නයක් නැතුව හොටෙල් එකේ ඉඳලා හොඳට එන්ජොයි කරන්න. And your room is ready now. Okay. අපේ රූම් එක රෙඩි වෙලා තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු රූම් එක කොහොමද කියලා බලන්නත් ආසයිනේ. ඒක අපි ගිහිල්ලා බලමු. Please. Okay. Thank you. This is your room. The whole room. ඇත්තටම මේ ලස්සනයිනේ. ලස්සනයි. මේ කොහොමද අපිට මේ හොටෙල් මේ රූම් එක ගැන පොඩ්ඩක්. දැන් අපි room එක ඇත්තටම latest මේ latest technology වල තමයි මේ rooms ඔක්කොම හදලා තියෙන්නේ. ඔව්. මේ ඔක්කොම touch system. මේ ඔක්කොම touch system. මේ light off කරන්න පුළුවන්. on කරන්න පුළුවන්. මේ ඔක්කොම මේ switch එක. හැබැයි මේ කාඩ් එක අයින් කරාම තත්පර 15ක් ඇතුළත මේ room එකේ all මේ switch off වෙනවා. ඔක්කොම off වෙනවා. ඒ කියන්නේ complete මේක back out වෙනවා. මේ කාඩ් එක මෙතන තිබ්බොත් තමයි මේක මේ වගේ නේද? ඒක AC වලට ඔක්කොම බලපාන. මේ king size bed හැම room එකකම තියෙනවා. මේ තමයි අපේ රූම් එක. ඉතින් ඇත්තටම රූම් එකට ආවම මේකේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් අපි අර ඔයාලට පේනවා ඇති අපි අර ගියපු හොටෙල් එක ගත්තාම ගොඩාක් වෙනස්කම් තියෙනවා. ඊට අමතරව මේකේ මේ විශේෂයෙන් කියන්න ඕනේ දෙයක් තමයි ලයිටින් අනම්මනයි සේරම ටච්. ඉස්සලා කියන වගේ සේරම ටච් එකෙන් තමයි වැඩ කරන්න තියෙන්නේ. ඊට අමතරව අපිට ටීවී එකක් තියෙනවා. අපිට ඇඳේ ඉඳගෙන ෆිල්ම් එකක් බලන්න පුළුවන්. එතකොට අපිට ඔච් එකක් තියෙනවා, ටේබල් ඔච් එකක් තියෙනවා. ඊට අමතරව අපිට මේ පැත්තේ පුංචි ටේබල් එකක් ටේබල් එකක් තියෙනවා, කෑම ගන්න පුළුවන්. ඊට අමතරව නෙමෙයි මේ ටී කොෆි හදා ගන්න පුළුවන්. තියෙනවා. ඊට අමතරව විශේෂයෙන් කියන්න ඕනේ මිනිබා එකක් තියෙනවා. මේ මිනිබා එක යූස් කරන්න පුළුවන්. හැබැයි විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ මිනිබා එකේ තියෙනවා මෙයාලගේ දාලා අපිට අවශ්‍ය බීම වර්ග, චොකලට්, එතකොට කඩල, බයිට් අනම්මනම් මෙවට අනිවාර්යෙන් වෙනම ගාණක් charge වෙනවා. ඊට අමතරව විශේෂයෙන් කියන්න ඕනේ බාත්රූම් එක ගැන. ඇත්තටම මේක ගත්තොත් මේක මාර නීට් පිරිසිදුව තියෙනවා. ඇවිල්ලම් බලන්න හරි ලස්සනයි. කිසිම අර අපිට කිසිම අපිරිහාදරයක් නැහැ නේද? ඒක වෙනම එකක්.
හරි ලස්සනයි. ඉතින් නිදහස් මන්නම් කියන්නේ මෙතන ලස්සනයි. ඔයාලා ඇවිල්ලා බලන්න කියලා තමයි අපි තවත් ගොඩක් දේවල් බලමු කියලා. මාන් නිදහසක් දැනෙන්නේ මෙතන නේ. ඒකට මාරම කූල්. අර පාර අයින වුණාට යාලා ඒ වයිබ් එක හදලා තියෙනවා මෙතන. ඕන මිනිස්සෙක්ට නිදහසේ ඉන්න පුළුවන්. අර මේ විශේෂයෙන් දෙයක් කියන්න ඕනි. මෙතනින් පොඩ්ඩක් එහාට ගියාම කලපුව තියෙනවා. ඒ කලපුවේ අපිට ඇවිදින්න ඕන නම් මෙයාලගේ බෝට්ටු ඒ සේරම තියෙනවා නේද? අපි දැන් මෙතන ගොඩාක් දේවල් ඇවිද්දා කරා පෙන්වුවා ඔයාලට. හැබැයි මෙතනට එන්න ඕනි විදිය මෙතන නම මොකක්ද කිසිම දෙයක් අපි කිව්වේ නෑ නේද? මේ තමයි පමණගම වෙට්ලන්ඩ් රිසෝට්. විශේෂයෙන් ඔයාලට දෙයක් කියන්නම්. මෙතනට අනිවාර්යෙන්ම එනවා නම් මම ආරාධනා කරනවා හනිමුන් කපල් එකකට වගේ මෙතන මාර නිදහස්. ඊට අමතරව ෆැමිලි එකකට බිසි ලයිෆ් එකක් ගෙවන ඔයාට මෙතන නිවාඩුවක් ගත කරන්න මාර නිදහසක් දෙනේ. මම ආරාධනා කරන ඇවිල්ලා වගේ ජීවිතේ විඳින්න කියලා. ඉතින් ගොඩාක් දේවල් තව ඔයාලට පෙන්වන්න මෙතන තියෙනවා. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මේ හොටෙල් එකේ තව මොනවද විශේෂයෙන් තියෙන දේවල් කියලා. මුතම මේකක් තියෙන්නේ නේ. දුවලා ගිහලා පූල් එකට පයින් හිතනවා. දුවලා ගිහිල්ලා පූල් එකට පයින්න ප්‍රශ්නයක් නෑ. මේක කරලා දෙයක් කියන්න අපිට දීලා තිබ්බ මේ ඩබල් රූම් එකක් නේ. ඉතින් ඒකේ කපල් රූම් එකක් දීලා තිබ්බේ මේ ඔයාලට ඒක ඇතුළේ පෙන්වන්නේ. ඊට අමතරව ෆැමිලි එකකට ආවහම ඉන්නත් රූම් මෙතන තියෙනවා. ඉතින් ඒක රූම් එකක් තියෙනවා. අපි ඇතුළට ගිහිල්ලාම ඒකේ විශේෂත්වය මොකක්ද කියලා ගිහිල්ලාම බලමු. අපරාධනේ අපිට මේක ගන්න තිබ්බේ. මහා ලස්සනයි. ඉතින් මෙතන ගත්තාම මෙතන ඩබල් ඇඳක් තියෙනවා, අතන සිංගල් ඇඳක් තියෙනවා. තුන් දෙනෙක් ඉන්න පුළුවන්. ඊට අමතරව මේකේ විශේෂත්වය තමයි සෝෆා එකක් තියෙනවා. හැබැයි මේකෙත් මිනි බාර් ටිකේ විශේෂයෙන් තියෙනවා. මිනි බාර් ටිකයි ඒ ටිකයි. සෝෆා එකක් තියෙනවා. හැබැයි ඒ වුණාට මෙතන මාර ඉඩක් තියෙන්නේ නේද? වාඩිලා බලන්නකො මොනවද අනේ. ඔයාටත් මාර හදිස්සියක් තියෙනවා. කොහොමද රූම් එක? අපිට මේක හම්බුනේ. හම්බුනා නම් කියන්නේ ඉතින් අපි ගන්න දැනගන්නවා. ගත්තේ නෑනේ. ඇත්තටම මෙතන හොඳට ඉඩ තියෙනවා. ෆැමිලි එකකට ඇවිල්ලා නිදහසේ මෙතන ඉඳගෙන නිදහසේ ටීවී එක බලන්න පුළුවන්. ඉතින් මේ අපේ රූම් එකට වඩා මේකේ විශේෂත්වයක් තියෙනවා. විශේෂත්වය තමයි මෙතන ලොකු ටේබල් එකක් තියෙනවා. ලන්ච් එක දින එක ගන්න පුළුවන්. ෆැමිලි එකට වගේ ලොකු ටේබල් එකක් මෙතන තියෙනවා. ඊට එහා පැත්තෙන් තියෙන එක්ස්ට්‍රා බෙඩ් එකක්. ඊට එහා පැත්තේ සින්ක් එක තියෙනවා. මෙතන පොඩි කිචන් එකක් නෙවෙයි. නමුත් කිචන් එක වගේ ටී කෝපි වගේ හදා ගන්න පුළුවන් විදිහට. එතන ටී කෝපි හදන්න තියෙනවා වගේම එතන අපි ඉස්සලා මිනි බාර් එක මම හිතන්නේ අපේ එතන තියෙන්නේ. හැබැයි මෙතන මිනි බාර් එකකුත් තියෙනවා. මෙතන තියෙනවා මිනි බාර් එක. මේකෙත් අර කිව්වා වගේ දේවල් සේරම මේ විදිහට තියෙනවා. ටොපි, චොක්ලට්, බීම වර්ග ඒ හැම දෙයක්ම තියෙනවා. ඊට අමතරව අපිට වගේ මේකෙත් කබඩ් එකක් දීලා තියෙනවා. ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් විදිහට ඒ ඉන්න දවස් ටිකට ඇඳුම් ටික එල්ල ගන්න තියෙනවා. ඔයාලගේ බඩු ටික තියන්න. ඊට පස්සේ ඔයාලගේ විශේෂ දේවල් ටික තියාගන්න. ඒ හැමදේම තියාගන්න පුළුවන්. ඊට අමතරව අපේ ගත්තොත් ටීවී එක තියෙනවා මෙහෙත්. ඇත්තටම ටීවී එක නම් මේක ඇඳේ ඉඳලා නෙමෙයි සෝෆා එකේ ඉඳලා බලන්නත් පුළුවන්. ඕනම channel එකක් තියෙනවා. ඉතින් ලොකු ඉර එකක් තියෙනවා. මේ ටේබල් එකත් අපේකට වඩා ලොකුයි නේ. මෙතන හොඳ මේ තියෙන මෙනු එක තියෙනවා. මෙතන කෑම් බීම ගන්න. බාත්රූම් එක බලුවේ නෑනේ. මේ තියෙන්නේ බාත්රූම් එක. වාව්. අර වගේ තමයි. හැබැයි මේකේ මේ රූම් එකට වඩා පොඩ්ඩක් විශේෂයි. විශේෂයි වගේ බාත්රූම් එක. මහා ලස්සනයි. ඔයාලට පෙන්නන්නම් එන්න. මහා ලස්සනයි බාත්රූම් එක. ඇත්තටම මෙතන මරු කියන එකම විශේෂය තමයි මෙතන විශේෂය තමයි දැන් අපි ගොඩක් වෙලාවට වොෂ්යක් දැම්මහම එතනදී දාගන්න තැනක් නැහැනේ. මේ වගේ තැනකට වේල ගන්න තැනක් නැහැ. අපි ඉතින් කවර වල පුරව ගන්න ඕනේ. හැබැයි එහෙම දෙයක් නැහැ. මෙතන කැබිනට් එකක් දීලා තියෙනවා. මේක ඇස්සේ අපි යනකම් තියාගන්න පුළුවන්. අපේ ෂැම්පෝ තියන්න රැක් එකක් ගහලා තියෙනවා ඒකත් එක්ක. ඊට අමතරව මෙතන කමඩ් එක තියෙනවා. නාගන්න සව එක තියෙනවා.
හැබැයි විශේෂ දේ තමයි මාර පිරිසුදුයි මෙතන නේ. මාර ලස්සනයි කොල්ටි. ඔයාලට වෙනම් පෙන්වන්න අස්ස. මේ තියෙන සිංගල් බෙඩ් එක මේක දාගන්න. මේක ඉතින් තව එක්කෙනෙක්ට තනියෙන් නිදහසේ ඉන්න පුළුවන්. මට උනත් ඉතින් නිදහසේ ඉන්න පුළුවන් මෙතන. තනි ජීවිතේනේ වැදගත්. ගොඩක් වෙලාවට මිනිස්සෙක්ට මේ නිදහසේ තනියෙන් ඉන්න පුළුවන්. මේකෙත් අර අමුතු ගතියක් තියෙන්නේ නේද? මාර ලස්සනයි. ඉතින් මේ පැත්තේ තියෙනවා පූල් එක. ඔයාලට පුළුවන් ඇති තරම් එන්ජොයි කරන්න. ඔව් ෆැමිලි එකක් විදියට ඇවිල්ලා නිවාඩු පාඩුවේ ගත කරන්න පූල් එකේ බැලලා එන්ජොයි කරන්න. ඉතින් මේ හරි ලස්සන ඇතන මෙතන නිදහසේ ඔයාලට ඔයාලගේ ජීවිතේ විඳින්න පුළුවන්. ඉතින් විශේෂයෙන් තව තැනක් ඔයාලට පෙන්වන්න ඕනි මේ රිසෝට් එකේ රෙස්ටෝරන්ට් එක. අපි යන් අතුලට. හරුනේ මේ තමයි අපි දුව රෙස්ටෝරන්ට් එක. මේක දුවන්නට පුළුවන් ලන්ච් එක ගන්න පුළුවන්, ඩිනර් එක ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා කැමති ජූස් එකක් හදා ගන්න පුළුවන් කියලා ජූස් එක අපි මේ ජූස් බාර් එක තියෙනවා මෙතන කියලා කතා කරලා ඔයාලට කැමති විදියට ජූස් එකක් හදාගෙන බොන්න පුළුවන්. ඉතින් අර විශේෂයෙන් කියන්න ඕනේ දේ තමයි මෙතනට ආවට පස්සේ ඔයාලා මෙතන ලන්ච් එක ඩිනර් එක ගද්දි අන්න ලන්ච් එක ගන්න වෙලාවට හොඳට මේ අර ටූල් එක පේන්න හොඳට එළිය පේන්න තියෙන හින්දා මම කියනවා මෙතන මේ අර අමුතු මේකක් තියෙනවා නේ ඇත්තටම. හරි විශේෂයෙන් කියන්න ඕනේ පිළිවෙල. ඇත්තටම මාර නීට්. අපේ ලන්ච් එක රෙඩි වෙලා තියෙන්නේ. හොඳ සුවඳක් එනවා. මම හිතනවා රස ඇති කියලා. ඊට කලින් ප්‍රශ්න ටිකක් තියෙනවා මට. අපි මේ දෙවියන් අහන්න. මට පොඩ්ඩක් මේ කියන්නකෝ මේක ගැන විස්තරය. ඒක අපේ ඩෙවල් ෆිෂ් එක වෙට්ලෑන්ඩ්. එතකොට මේක ස්පෙෂල් වෙට්ලෑන්ඩ් ප්ලේට් එක. මේකේ එනවා jumbo prawns and cuttlefish and crabs and shellfish and some french and salad. මට මේක මාර සුවඳක් එනවා. සුවඳ වගේම පාටත් හරි අමුතුයි. අපි ඉන්න කන රයිස් එකක් වගේ නෙමෙයිනේ. මේකේ විශේෂය මොකක්ද? මේක අපි විතරයි මේක මේ රෙස්ටොරන්ට් එකේ විතරයි ඔයගොල්ලන්ට මේක කන්න පුළුවන්. වෙන කොහෙවත් නෑ. අපිට ගොඩාක් ගෙස්ලා විශේෂයෙන් පොඩ්ඩක් අය අපිට ගොඩාක් කොමන්ට් දීලා තියෙනවා මේක ගැන. මේක විශේෂ ඩිෂ් එකක් අපි වෙට්ලෑන්ඩ්. එතකොට මේක අපේ රෙගුලර් ෆ්‍රයිඩ් රයිස් එක. මේක අතරම ලස්සනට හදලා තියෙනවා. මම හිතනවා ඒ වගේ පට්ට රසයක් තියෙනවා. මේක ගැන චුට්ටක් කියන්න. මේක ඇවිල්ලා හෝල් ෆිෂ්. හෝල් ෆිෂ් එක අපි ගාලි පාට සෝස් එකත් එක්ක යනවා. එතකොට මේක වෙට්ලෑන්ඩ් ස්පෙෂල් ස්ටික් එක. ස්ටික් එක මේක පෙපර් සෝස් එකත් එක්ක තමයි අපි සර්ව් කරන්නේ. ගොඩාක් ස්තුතියි මේ අපි කාලම බලමු මේ ගෑමිගේ රස කොහොමද කියලා. මම හිතනවා රසයි කියලා නේද? ආවද? ආවා. ඇත්තටම මාර රසයි. කියන්න වචන නැහැ. ඇත්ත එකින් එක අපි කාලවල ඔක්කොම ඒ විදිහට මාර රසයි. දැන් බට්ට බඩගින් ඉන්නේ. අපි කමනේ. දැන් නම් අපි කනවා ඕන. කෙලගෙන ඉන්න එපා. අපි දැන් සම්බන්ධ වෙලා ඉන්නේ මේ හෝටලේ අයිතිකරුත් එක්ක. අයිතිකරු කිව්වට අයිතිය එක්කෙනෙක් නෙමෙයි තාත්තයි පුතයි මිස්ටර්
ප්‍රියන්ත මිස්ටර් ෂෙනා සාදරයෙන් පිළිගන්නවා. අපිට චුට්ටක් මේ දැනගන්නසයි හොටෙල් එකේ මුල ඒ කියන්නේ හොටෙල් එක පටන් ගත්ත කාලේ ඒක ගැන පොඩි විස්තරයක් කතා කරගන්න පුළුවන්. ඒක කියන්නේ දිගු කතාවක්. මේක හොටෙල් එක පටන් ගත්ත එක මේක මේ කපාරම හදපු හොටෙලයක් නෙමෙයි. මේ හොටෙලයක් කියලා හිතලා හදපු දෙයක්වත් නෙමෙයි. අපේ ගෙදර එහා පැත්තේ තියෙන අපි ගෙදරත් එක්ක ඒකේ යම්කිසි හදපු බිල්ඩින් නම් තිබුණා. ඉතින් ඒවා එක එක අරමුණු සඳහා නිකන් ඩෙවලොප් කරන ගිය ගමනක යම්කිසි සම්දිස්ථානයකදී හිතුණා මේක හොටෙලයක් කරගත්තා නම් හොඳයි කියලා. ඒ කියන්නේ මේක මේ හොටෙල් එකක් විදියට නිර්මාණය කරන්න හිතපු එකක් නෙමෙයි මේ ඔයාලට මගදී හිතිච්ච දෙයක් තමයි. ගෙදර හදිච්ච බිල්ඩින් එක යම්කිසි අදහසක් ඇවිල්ලා අපි ඒක වැඩි දියුණු කරලා හදාගත්ත දෙයක් තමයි මේක අපි දිලා ආවේ. ඒක තාත්තටද හිතුනේ පුතාටද හිතුනේ? ඇත්තටම මේ අයිඩියා එක දුන්නේ පුතාට. අනිවාර්යයෙන්. පුතා අයිඩියා දුන්නේ මේ මේක විශේෂයෙන් මට විශේෂයෙන් දැන් මේක තව සිද්ධියක් මතක් වෙනවා. මොකද මේකට නම ආපු හැටි මට ජීවිත තුනේ මොකද මගේ නෙදර්ලන්තේ යාළුවෝ කණ්ඩායමක් ඇවිල්ලා අපේ දරන ඇත්ලයි කියලා කරා. ඒ කට්ටිය මම මෙතන එහා පැත්තේ ඊට 70 පාරේ එහා පැත්තේ නිකන් ලගින්න. ඒක ලගින්න එක මම ඒ කට්ටියට ඒ බෝට් ට්‍රිප් එක මම ඒ කට්ටිය අරන් ගියා කල්පෝ පෙන්නන්න. කල්පෝ පෙන්නන්න ගිහිල්ලා කල්පේ හරි ලස්සනයි. අදලන අස්සෙන් ප්ලෑන් එකක් තමයි ඒක තියෙන්නේ. ඒ දිගටම පුරුදු වෙන හරි ලස්සන එක මෙහෙන සංචාරකයෝ අපි ඇත්තටම අරන් යනවා බෝට් ට්‍රිප් එකක් තියෙනවා. ඒක ඉස්සෙත් තියෙනවා. ඉතින් ඒ ගිය වෙලාවේ ඒ කට්ටිය මට කිව්වා මේ එයාලා අවුරුදු 10ක් තිස්සේ මේ ගාල්ලේ කම්පියුටර් ඒවා සම්බන්ධයෙන් නෙදර්ලන්තයේ සහයෝගයෙන් ඒ කට්ටිය ආධාර කරන කට්ටියක් අපිට මේ රොටරි ක්ලබ් එකේ මම ඉන්න කමුලුගම ඒකේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය හදන්න අපිට ආධාර කරන්න ආපිලා තමයි මේ හිටියේ. ඉතින් එයාලා දිගටම කැම්බර් හෝටලේ තමයි ඉඳලා තියෙන්නේ අවුරුදු 10ක් විතර. එයාලා කිව්වා අපි හැමදාම ඇහළු වෙට්ලෑන්ඩ් රිසෝට් වෙට්ලෑන්ඩ් එකක් මේ පැත්තේ නැද්ද බලන්න ගිහම එයාලා දන්නේ නැහැලු දන්නේ නැහැ කියලා. මේක දැක්කට පස්සේ කිව්වා මේ තියෙන වෙට්ලෑන්ඩ් තමයි. ඉතින් අපිට මේක අවුරුදු 10 කියලා බලන්න හම්බුන්නේ නැහැ. ඉතින් ඒ වෙලාව මට නිකන් ඒක මගේ ඔළුවට වැදුන වචනේ. වෙට්ලෑන්ඩ් කියන එක වචනේ. ඉතින් මට හිතුණා දැන් ඕක මගේ හිතේ තිබුණා. ඉතින් පුතා දැන් යම් කිසි අවස්ථාවකදී අපිට කිව්වා තාත්තා මේක යන්නේ විදිහට අපිට පොඩ්ඩක් මේක නිකන් වැඩි ලොකුවට ඉන්න පොඩියට පටන් ගත්තා නම් හොඳයි. ඒ අදහස කියනකොට මට හිතුණා ඇත්තටම දැන් මේක වෙට්ලෑන්ඩ් එක ළඟ තියෙන්නේ. අපි නම දාමු විදිහට මම පුතාට කිව්වා අපි වෙට්ලෑන්ඩ් රිසෝට් කියලා දාමු කියලා. එහෙම කියලා තමයි අපලන ඇත්තට මේක ක්‍රියාත්මක මේක දැන් බිල්ඩින් එක පස්සේ දැන් අදාන ආවට. මේක ඇත්තටම පටන් ගත්තේ ගියවලු සැප්තැම්බර් වල තමයි. ගියවරුද්දේ සැප්තැම්බර්. තමයි කෙටි කාලයක්. කෙටි කාලයක් තාම මේක හරියට න්‍යා කරගෙන යනවා. ආරම්භ කරගෙන අපි යනවා. ඉතින් කෙටි කාලයක් තමයි තාම මේක ආරම්භ කරලා. එතකොට ඔහොම තමයි මේ රිසෝට් එක හැදෙන්නේ. අපි දැක්ක හරිම ලස්සන. ඇත්තටම මේ ඒ වගේම තමයි ඔයාලගේ මාර නීට්. ඒ කියන්නේ රූම් එකක් ගත්තත් මාර නීට්. ඉතින් මේ හොටෙල් එක හැදෙන්න සහ මේ හොටෙල් එක තව තවත් ඒ කියන්නේ අප්ඩේට් වෙන්න බෑ. මම හිතනවා පුතාගේ තමයි මම හිතන්නේ ගොඩාක් අයිඩියාස් ඇත්ත කියලා. එතකොට අපිට තව දෙයක් දැනගන්න. සාමාන්‍ය පිට රටවල වලින් එන ගෙස්ට්ලා ඉන්නවා සහ ලංකාවෙන් එයාලට දෙන පැකේජ් වෙනස් තියෙනවද? කොහොමද ඔයාලගේ එහෙම යන්නේ? රූම් කීයක් තියෙනවද මේකේ? එයාලට එතකොට ඩිනර් එකක් ගද්දි ලන්ච් එක ගද්දි කොහොමද ඒවා පැකේජ් වලට එන්නේ? ඒවා නම් පොඩ්ඩක්. අනිවාර්යයෙන්. ඔව්. දැන් ඇත්තම මේ කාමර 6ක රිසෝට් එකක් තමයි ඉඳලා තියෙන්නේ. ඒ කාමර 6න් අපිට කාමර 4ක් තියෙනවා. අපි ඩුලෙක්ස් කැටගරිය තමයි. ඒ කැටගරි කාමර 4ක් තියෙනවා වගේම ඊට පස්සේ තව කාමර 2ක් තියෙනවා ස්වීට් කැටගරි එක. ඒක ෆැමිලි රූම් කියලා තමයි ඒ කැටගරිස් දෙක යන්නේ. ඒකට මේ එතන අපි අපේ ඉතිහාසයේ මාස 5ක් විතර තියෙන්නේ. වලම ගොඩක් අපිට අපේ ප්‍රතිශතයකින් ගත්තොත් ෆොරිනර්ස්ලා තමයි ගොඩක් ඇවිල්ලා තියෙන්නේ. මේ ඒත් අපි ලෝකස්ලාත් බලාපොරොත්තු වෙනවා. මේ කාලේ ගොඩක් බලාපොරොත්තු වෙනවා. අපි ගොඩක් පැකේජස් හදලා තියෙන ෆොරිනර්ස්ලාට. ඒත් අපි ඒක ඒ ලෝකස්ලාට ෆොරිනර්ස් විදිහට ඒක අපි වෙනස් කරගන්න. ඒක මේ ගැළපෙන විදිහට ඔයාලා හදලා දෙනවා. එතකොට විශේෂයෙන් දැනගන්න ඕනේ. දැන් ඉන්නවා කියන්නකෝ ඔයා නුවරඑළිය පැත්තේ ඉන්න කෙනෙක්ට දැන් මෙහෙ ඇවිල්ලා ලයිෆ් එක එන්ජොයි කරන්න ඕනේ වුණොත් දැන් බැරි වෙලා හරි දැන් මෙහෙට ඇවිල්ලා නෙමෙයි අපිට ඔන්ලයින් ඔයාලා බුකින් එකක් දාගන්න පුළුවන් හැකියාවක් තියෙනවද? මොන හරි එහෙම කතා කරලා කරගන්න පුළුවන් අවස්ථා තියෙනවද? අපි ගොඩක් ඉන්නවා. අපි ගොඩක් පාවිච්චි කරන platform එක booking.com කියලා platform එක. ඒකේ අපි ඉන්නවා.
අපේ රේටින්ස් වලින් බැලුවා 9.4 කියන අපේ රේටින්ස් වලින් අමතරව අපේ ඉදිරියේ තාම නෑ අපි ඉදිරියේ අපි වෙබ්සයිට් එකක් පබ්ලිෂ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙබ්සයිට් එකෙන් ඩිරෙක්ට් බුකින් කරන්න හැකියාවක් තිබෙනවා. ඇවිත් විස්තර බලලා කතා කරලා සෝෂල් මීඩියාස් ප්ලැට්ෆෝම්ස් වල අපේ නම්බර්ස් ඔක්කොම දාලා තියෙනවා. ඒක කන්ටැක්ට් කරන්න මම ඉස්සයි. එතකොට මම මේ තව දැකපු දෙයක් මම මේක නැද්ද ඉන්ද මන්ද කියලා දන්නේ මේ ගත්තහම මාර ලස්සන ෆූල් එක ගාව ඉඳලම ලස්සන්ට ගාන්ට නීට් එකට මල් ලවලා ඒ ටික සාමාන්‍යයෙන් ලොකේෂන් විදිහට මේක දෙන්න ඔයාලගේ අදහසක් තියෙනවද ෆොටෝ ලොකේෂන් විදිහට කොහොමද ඒක ගැන මොන හරි ඇත්තට ඒකත් මම කියවගෙන අපේ පොඩි වැඩ කරු අදහසක් ඒක ඇත්තටම ඉස්සරහාගේ අපේ සැලසුම් වල එකක් අපේ තියෙනවා අපිට ෆොටෝ ලොකේෂන් වල මේක දෙන්න පුළුවන් මොකද මේක ලස්සන ෆොටෝස් තමයි ලස්සනට එනවා ඉතින් ගොඩක් උත්සාහයක් දරලා තියෙන අපි දැකපු විදිහට අපි අපේ දැන් අපේ නාලිකාවේ ගොඩාක් අපි හොටෙල් වලට රිසෝට් වලට ගිහිල්ලා තියෙනවා. ඇත්තනම මෙතන සැලකිලි අතින් ගොඩාක් හොඳයි. රසට කෑම ටික උනත් දුන්නා. මේ මං කියනවා මෙතනට එන්න ඇවිල්ලා ඔයාලගේ ලයිෆ් එකත් එන්ජොයි කරන්න නිවාඩුවක් ගත කරන්න නිදහස ඉන්න පුළුවන් තැනක් පාර අයින් වුණත් මෙයාලා ඒ කිසිම කරදරයක් නැතුව ඔයාට ෆැමිලි එකක් විදිහට ඇවිල්ලා ඊට අමතරව කපල් එකක් ඇවිල්ලා ඔයාගේ ලයිෆ් එක හොඳට ගෙවන්න පුළුවන්. ඉතින් තව මොන හරි විශේෂ දෙයක් බලන් ඉන්න අයට ඔබතුමාලට කියන්න තියෙනවද? අපි ගත්තොත් ඇත්තටම මේක ගොඩක් පීස්ෆුල් රිසෝට් එකක්. අපි ගත්තොත් මේකේ බීච් එක තියෙනවා. ගොඩක් ළඟයි මීටර් 150ක් විතර තියෙන්නේ. ලගුන් එක තියෙන එහා පැත්තේ. ඒකත් මීටර් 50ක් විතර මෙතන ගියාම විදන් ගියාම තියෙනවා. මේක මේ ඕනම කෙනෙක්ට ඇවිල්ලා නිදහසේ ගත කරලා මේ යන්න පුළුවන් ස්ථානයක් ඇත්තට. මේ සිටි එකෙන් එහා සිටි හොටල්ස් තිබ්බම ගොඩක් මිනිස්සු යන්නේ. තව විශේෂත්වයක් තමයි මේක පොඩි රිසෝට් එකක් නිසා මේ ගොඩක් මිනිස්සු මානයක් නැහැ. ඒකට එතනින්වත් ලොකු පීස්ෆුල්නස් එකක් හම්බ වෙනවා මේ මිනිස්සු. ඒ නිසා අපි ආරාධනා කරනවා ඇවිත් බලන්න අනිවාර්යෙන්ම අපි ගොඩක් ටෙක්නොලොජි පාවිච්චි කරන යනවා. ඒකේ සංගල්පයක් තමයි ඒක අපි ගින්නල්ලත් ප්ලැට්ෆෝම් එක හරි කියන්නේ මේකට ඔය මමත් කියන අපේ මේ රිසෝට් එකේ ප්‍රොඩක්ට් තියෙනවා අලුත් ටෙක්නොලොජි අපේ ස්මාර්ට් ලොක් සිස්ටම් පාවිච්චි කරන ඒ වගේම ස්මාර්ට් ලයිට් සිස්ටම් පාවිච්චි කරනවා. ඔකේ තියෙන ඔක්කොම ලයිට් සිස්ටම් ටච් සිස්ටම් තියෙන්නේ. මේ ඉතින් මේකත් මොඩර්න් කියන්නේ පරිසර හරියන ආකාරයේ රිසෝට් එකක් විදිහට අපි නිර්මාණය කරලා ඉතින් අපි සුබ පතනවා ඉදිරියටත් ඔයාලට මේක වැඩියෙන් දියුණු කරගෙන සාර්ථක වෙන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් අපිට අවස්ථාව ලබා දුන්නට ගොඩාක් ස්තුතියි. ජාවේ ඔබලා අන්නාර බොහොම ස්තුතියි දෙනා අපි මේක කැමිලා මේක මේ වීඩියෝ කරලා මේ සහායකයට ඉතින් මොනවාද අපි ආයෙත් ස්තුතියි දෙනවා. ඔයාලත් නිමාඩු වෙලා අනිවාර්යයෙන් අපි ඉන්න කියලා ගොඩක් ස්තුතියි එහෙනම් නැවත අපි හම්බෙමු අනිවාර්යයෙන්. Thank you. Thank you. විශේෂ දෙයක් කියන්න ඕනි අවුට්ඩෝර් ෆන්ක්ෂන් ගන්න මෙතන arrange කරගන්න පුළුවන් ඔයාලට අපි numbers ඔක්කොම යට දාලා තියෙනවා කතා කරලා arrange කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මෙතනට එන්න ඇවිල්ලා ලයිෆ් එක විඳින්න කියලා. ඊට අමතරව ලොකු පාකින් එකක් තියෙනවා ඔයාලට නිදහසේ ඔයාලගේ වාහනේ පාක් කරලා එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් එන්න ඇවිල්ලා සතුටු වෙන්න සතුටු වෙලා යන්න කියලා ආරාධනා කරනවා. අදට අපි ගෙනාපු හොටෙල් ප්‍රෝග්‍රෑම් එක මෙතනින් අවසන් කරනවා. ඉතින් අපි ඔයාලට ආරාධනා කරනවා මෙතනට එන්න ඇවිල්ලා ලයිෆ් එක එන්ජොයි කරන්න කියලා. මේ රිසෝට් එකේ නම්බර්ස් ඔක්කොම වීඩියෝ එකට අටින් දාලා තියෙනවා. ඉතින් මතක ඇතුව අපේ YouTube channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, අපේ Insta එක, Facebook එක follow කරලා තියාගන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්නම් මේ සංචාරකින්ගේ සංචාරක නවාතැන් සොයන Hotel Today. Thank you very much. Thank you very much. Thank you.